මයික් වැඩ කරන්න අතරම ධනංජයට මේ කවුරුත් දන්න කතන්දරය. මේ ධනංජයට ඕනලා තිබ්බේ මේ ඔටෝබයෝග්‍රැෆිකල් තියටර් කියලා. ඇත්තටම ධනංජය මුලින්ම තෝරගෙන තිබ්බේ විමල් කුමාර් කොස්තා. කොහොම හරි ලංකාවේ නියෝජිත කම කළේ චාන්දනී කොහොම හරි මෙහි ඉඳන් ස්කයිප් එකකින් මම දන්න මේ විමල් කුමාර් කොස්තා මේ සෙට් එකට ගත්තට විමල් කුමාර් කොස්තාගේ චර්යාවත් එක්ක ධනංජයට ඕන විදිහට සෙට් වෙන්නේ. කොහමද ඒ වැඩ එතන ඉවරන දැන් ධනංජයට ඕනලා තිබුණේ නාට්‍ය කලාව කරන්න කියලා කෙලවෙච්ච කාගේ හරි ජීවිතේ හොයාගන්න. ධනංජය මගෙන් ඇහුවා ධනංජය ඔබ කැමතිද මචං මේ මම මෙන්න වැඩක් කරනවා මේ ඔබගේ ජීවිතේ. එතකොට මට කොන්දේසි තිබ්බේ නැහැ. ඉතින් නාට්‍යයන් කරන්නේ. ඉතින් මගේ ජීවිතේ මම සියලුම කාරණා අපි දෙන්න ස්කයිප් එකකින් මගෙන් කතා කළා. බුද්ධිය ගත්ත ගෑනු ටික විතරයි ඇහුවේ නැත්නම් ඒකත් මම කිව්වද කොහෙද? ඒක නාට්‍යෙට දාලා නැහැ. ඒකත් ඉතින් තතු නොවාලා කියනවනේ ඔටෝබයෝග්‍රැෆිකල්. ඉතින් මට කියන්නේ එහෙම ජීවිතය හංගන මැදපන්ති වගේ නෙමෙයි. ඉතින් මට තියෙන දේවල් මම ඔක්කොම කිව්වට පස්සේ තමයි මේ බුද්ධිකගේ ජීවිතේ නාට්‍ය ධනංජය රචනා කරන්නේ. ඊට අගන රචනාවක්. මම හිතන්නේ මේක දැන් සාමාන්‍යයෙන් නළුවා චරිතයක් රඟපාන එකනේ කරන්නේ. අපි දන්න හැටියට දැන් මේක නළු භූමිකාව අහෝසි වෙන මොහොතක්. නළුවා නෙමෙයි මේ රඟපාන්නේ. මම ඇවිල්ලා මගේ ජීවිතේ රඟපාන. එතකොට නළු කලාව අහෝසි වෙනවා එක පැත්තකින් මට හිතුණු විදිහට. මේක මේවා මේ කියවන්න හදපු නාට්‍යයක් නෙමෙයි එක පැත්තකින්. මේවා රඟපාන්න හදපු නාට්‍ය මම පොඩි කැලලක් කියවන්න මේ උසපටත් එක්ක බෑබා. මම බුද්ධික දමයන්ත නාට්‍යකාරයා. මම ජීවත් වෙන්න නාට්‍ය කරනවා කිව්වට මොකාවත් දැන් පිළිගන්නේ. මම ජීවත් වෙන්නේ නාට්‍ය කරන්න කියලා කිව්වත් දැන් ඒක කවුරුත් පිළිගන්නේ. තව ටිකක් කල් ගිහිල්ලා මම ජීවත් වෙනවා කියලා කිව්වත් මේ රටේ මොකාවත් පිළිගන්නේ නැහැ. මා පුදුම දෙයක්නේ දැන් වෙලා තියෙන්නේ. හරි අමාරුනේ අපි ඉන්නවා කියන එක අනිත් එකාට ඒත්තු ගන්නන්න. පිළිගන්නෙම නැහනේ. ඔයාලට කවදාකවත් එක දැනලා නැද්ද? පොඩ්ඩක් දැන් මන් දිහා බලන්න. දැන් මම නාට්‍ය සුගයක් හදලා ගෑණියෙක් කසාද බඳලා ළමයි දෙන්නෙකුත් හදලා තියෙනවා. ඊට අමතරව ලුම්බිනි අය ජෝන්ද සිල් එකයි කෝර්ලිමයි අතර සාමාන්‍ය දවස ගානේ දශක 3ක්. ඒ කියන්නේ දවස්ම කෙල කෝටි 9ක් ඔය දෙක මැද දෙහෙට මෙහෙට ගාටලා තියෙනවා. ඒ තාමත් බුද්ධිකයා පවතිනවා කියන එක පිළිගන්න කැමති වේචික පුතාලම මේ දෙක මැද කොච්චරක් ඉන්නවද? මං කියන්නේ මිනිහෙකුට කරන්න පුළුවන් ලොකුම අසාධාරණේ තමයි ඒ මිනිහා ඉන්නවා කියන එක පිළිගන්නේ නැති එක. ඒක මට පුදුම විදිහට මගේ ජීවිතේ පුරා දැල්ලා තියෙනවා. හොඳයි නැත් අපි මේ හැම මගුලම කරන්නේ අනිත් එකාට අපි ඉන්නවා කියලා දනවන්න නෙමෙයි. කොල්ලා කෙල්ලව ඉමින කොටත් බල්ලවගේ ස්වාමියාව ලෙව කන කොටත් ඒකින් ඇඟ වෙන්න අපි ඉන්නවා කියන එකයි. මතක තියාගන්න මම ඉන්නවා කොහොම හරි තාමත් බුද්ධිකයා ඉන්නවා. සෝරි සමාවෙන්න මට අමතක වුණා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ඔව් බුද්ධිකයන් සමහරට අන්න එතනට තමයි අර කුණු වෙච්ච සම්මාන ඉස්සීම සම්බන්ධ වෙන්නේ. මම දන්නවා මං උස්සන සම්මාන කුණු වෙච්ච සම්මාන කියලා. කුණු වෙච්ච ශිෂ්ටාචාරයක් විසින් අපි මේ තරම් ඉහළින් කුණු වෙලා කියන්නේ වාර්ෂිකව මරාගෙන ගහගෙන බැනගෙන අරුව කපලා මුව උස්සලා පොළවේ ගහන්න ආණ්ඩුවෙන් දෙන කුණු වෙච්ච සම්මාන කියලා මම නොදන්නවා කියලා හිතන්න එපා. ඒත් කුණු සම්මානත් අරගෙන පාලට බයිනකොටම ඔන්න මොකෙක් හරි ආල් පාරුවෙක් ඉස්සරහට හම්බ වෙනවා. බුද්ධික good luck මචං. සුබ පැතුම් බුද්ධික. මචං හරි ෂෝක් අපිට හරි ආඩම්බරයි උඹගෙන උඹට මේ පාර සම්මාන හම්බුණා නේද? සමහරු මුළු අතම දෙනවා. සමහරු ඇඟිල්ල විතරක් දෙනවා. සමහරු හද දෙනවා වගේ දෙනවා. සමහරු පුකම දෙනවා. මම ඒ ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා පිළිගන්නවා. කොහමරි ඔන්න එතකොට මට දැනනවා මෙන්න බුද්ධික ආයේ ජීවත් වෙනවා කියලා. ඒක මාරයි. ඒ හැඟීම මාරයි. ඊට පස්සේ මම ඊළඟ දවසේ ටීවී එක දාලා බලන එතනත් බුද්ධිකයා ඉන්නවද කියලා. ඔන්න අර ඇමතිය සම්මාන දෙනවා. මම එතන බලනවා බුද්ධිකයා ඉන්නවද කියලා. ඔන්න අර ඇමතිය සම්මාන දෙනවා. රාජිතයා ඉන්නවා. සෞම්‍ය ඉන්නවා. පියලයා ඉන්නවා. ඉන්දිකයක් ඉන්නවා. වඩා වැදගත්ම සීන් එක තමයි බුද්ධිකයක් ඉන්නවා. බුද්ධිකයා ඉන්න ඕනේ. එතන මොකා නොහිටියත් මට කමක් නෑ. බුද්ධිකයා හිටිය නැත්නම් මට යකා නගිනවා. Thank you.